යහපත පිරුණු ලස්සන දවසක් ඒවා. ඉතින් ඔයාලා හැමෝම හොඳින් ඇති කියලා හිතනවා. ගිය සතියේ ඔන්න වීඩියෝ එකක් ගේන්නත් මට බැරි වුණා. මොකද අපි තුන්දෙනාම හොඳටම අසනීප වෙලා හිටියේ. ගොඩාක් දෙනෙක් FB එකෙන් WhatsApp එකෙන් මැසේජ් කර මං ගැන විස්තර හොයලා බැලුවා. ඉතින් එයාලා හැමෝටම ගොඩාක් ස්තුතියි. ඉතින් ඔයාලගේ ආදරේ මට හැමදාම දැනෙනවා. ඉතින් ඒ වගේමයි ඔන්න අපි තුන්දෙනාත් ඔයාලට ගොඩාක් ආදරෙයි. අද සිකුරාදා දවසක්. ඉතින් උදේවරුේ චූටි පුතාව නර්සරි එකට එක්කන් ගියා. මේ ඇවිල්ලා තමයි මම ගියස් කරන්න හදන්නේ. අද යාළගේ හවස තියෙනවා භක්ති ගීත. ඉතින් උදේවරුේ යාළගේ රියසල් තමයි තිබුණේ. ගෙවුණු දවස් ටික නම් හරිම අමාරුවෙන් ගෙවුණු දවස් ටිකක් වුණා. තුන්දෙනාම අසනීප වෙලා කන්න බොන්නවත් බැරුවයි හිටියේ. ඉතින් ගෙවල් මිදුල්ලත් හරියට අස් කරගත්තේ නෑ. මං අද හිතුවා සාල කොටස විතරක් අස් කරනවා කියලා. ඉතින් ඒක නිසා ඒ ටික මං ටිකක් පිළිවෙලට අස් කරගන්නයි හදන්නේ. මට වැඩ ගොඩාක් එකට තියෙනකොට මහා අමුතු ඔලෝ කැක්කමක් එනවා. ඔන්න මේ වීඩියෝ එක බලන ඔයත් එහෙමනම් පහලින් කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. ඉතින් ඒ වෙලාවට මම කරන්නේ මට තියෙන වැඩ ටික බලලා දවස් වලට බෙදා ගන්න එක. මොකද බබාගේ වැඩයි, ගෙදර වැඩයි, මගේ බිස්නස් එකේ වැඩයි, මගේ මේ YouTube social media වැඩ ටිකයි මම තනියම තමයි කරන්නේ. ඉතින් හස්බන්ඩ්ගේ වැඩත් එක්ක එයාට මට උදව් කරන්න වෙලාවක් නැහැ. ඉතින් ඒක නිසා මම මේ ටික තනියම තමයි හැන්ඩල් කරගන්නේ. ඉතින් ඒක නිසා මම කොහොම හරි කරන්නේ ඒ ටික මෙන්න මේ දවසට මේ ටික ඉවර කරනවා කියලා බෙදා ගන්න එක. නැත්නම් මට එක වැඩක්වත් හරියට කරගන්න බැරි වෙනවා. මේ දවස්වල අපිට තියෙන දේශගුණය හරියට මිනිස්සු වගේ. එකපාරට අඳුර ගන්න බෑ. ඔන්න බලන්නකෝ. දැන් චුට්ටක් පිණි බෑවා. මම රෙදි ටිකක් ගත්තා. දැන් ඔන්න ආපහු අව වැටිලා. ওই විදිහට තමයි මුළු දවසම තියෙන්නේ. ඉතින් කියන්නකෝ බලන්න ඔයාලා මේ වීඩියෝ එක බලන්න මොනා කරද කියලා. මට ඔයාලට චූටි දෙයක් කියන්නත් තියෙනවා. ඒ මොකද්ද දන්නවද? ඔයාලට මතකද මම ගිය අවුරුද්දේ giveaway එකක් කරා. ඉතින් මම හිතාගෙන ඉන්නවා මේ අවුරුද්දේත් ඒ වැඩේ කරන්න. හැබැයි ගිය අවුරුද්දේ කරපු විදිහටම කරනවද නැත්නම් වෙනස් විදිහකට කරනවද කියලා මම තාම plan කරලා නැහැ. හැබැයි මං ඉස්සරහා වීඩියෝස් වලදී අනිවාර්යයෙන්ම ඔයාලට කියන්නම්. සාමාන්‍යයෙන් බාත්රූම් එක හැමදාම හොදනවා නම් ගොඩක් හොඳයි. හැබැයි ඉතින් අපි කාර්යබහුල නිසා අපිට එහෙම කරන්න බැරි වෙනවනේ. ඒ දවස් 3කට සැරයක්වත් පිරිසිදු කරන්න අමතක කරන්න එපා. අපි ගොඩක් වෙලාවට ලිවින් එක, කිචන් එක ලස්සනට තියාගන්න බැරුවට අපිට මේ බාත්රූම් එක අමතක වෙනවා. ඒක ගැන හිතන්නේ නැහැ. මම වෙනදා වගේම උදේ දවල්ටත් එක්කමයි හොයාගත්තේ. නර්සරි ගිහින් එනකොට තමයි මේ වැව්සාලය ටික මං අරන් ආවේ. සුද්ධ කරලා තිබ්බ නිසා හදා ගන්නත් ඒසි නිසා මං අරන් ආවා. මේ වැව්සාලයන්ට අපේ පුතා නම් කියන්නේ චීරි බිරිස් කියලා. මේවා හරියම ගුණයි චූටි පැටවුන්ට. ඉතින් මම මේ විදිහට ගොරකයි කහයි ලුණුයි දාලා සෝද ගන්නවා. එතකොට අර සීනි ගඳයි කියන්නේ අනේ ගඳ නැති වෙනවා. ඉතින් මේ ටික ඔක්කොම අපිට වැඩි. ඒක නිසා මං ටිකක් කප් එකකට දාලා ෆ්‍රීසර් කරගන්නවා. එතකොට මට ලේසි ආපහු දවසක කෑම හදනකොට ඒ ටික හදාගන්න. ඉතින් මේ ටික විතරක් මං තෙලේ බැදලා ගන්නයි හදන්නේ. මේක උයන්නත් පුළුවන්. හැබැයි මම උයන්නේ නැහැ. මොකද චූටි කටු තියෙන නිසා පොඩ්ඩට දෙනකොට මට බයයි. ඒක නිසා මං උයලා ගන්නෙ නැහැ. ඉතින් ගම්මිරිස්, ලුණු, කහ මිරිස් දාලා අනලා ඊට පස්සේ මම කරන්නේ මේක ගැඹුරු තෙලේ බැද ගන්න එක. ඔන්න වීඩියෝ බලන නංගි කෙනෙක් අහලා තිබ්බා අක්කේ ඔයා වැඩ ගොඩාක් එකපාර කරගෙන ඔයාගේ ගෙදරත් ලස්සනට තියාගෙන ඔයත් ලස්සනට ඉඳලා ඔයා කොහොමද සතුටින් ඉන්නේ කියලා. ඉතින් මම ඔයාලට රහසක් කියන්නද? අපි හැමෝම එකම වගේ නෙවෙයි. අපි හිතන පතන විදිහ පවා එකිනෙකාට වෙනස් වෙනවා. ඉතින් ඒ වගේම අපේ දුර්වලතාවක් තියෙනවා. දුර්වලතා හරියට තේරුම් අරගෙන මං එක්කම සටන් කරලා ඒ දුර්වලතා ටික මම හදා ගන්නවා. ඉතින් ඒ හදා ගන්නකොට මට තවත් කෙනෙක් එක්ක ගැටෙන්න වෙලාවක් නැහැ. ඉතින් මං හරියම අඩුවෙන් තමයි මිනිස්සුත් එක්ක ගැටෙලා කාලේ නාස්ති කරගන්නේ.
මම ගොඩක් වෙලාවට මං අතේ මොනවා හරි වැරද්දක් තියෙනවා නම් ඒ වැරද්ද හදාගන්න එක තමයි කරන්නේ. ඒ වගේම තමයි මම මොනවා හරි දෙයක් කරනකොට නැත්තම් කෙනෙක්ට දෙයක් කියනකොට මං හැම වෙලාවෙම දෙපාරක් හිතනවා එයාගේ හිත රිදෙයිද, එයාට නරකක් වෙයිද කියලා. ඉතින් එහෙම නරකක් වෙන හිත රිදෙන කිසිම දෙයක් මම කරන්න යන්නේ නැහැ. ඉතින් ඒක මට පුරුදු වෙලයි තියෙන්නේ. ඉතින් ඒක නිසා මම දෙයක් කරනකොට මට හොඳක් වෙන දෙයක් කරන්නේ. ඒ වගේම ඒ මට කරන දේෙන් මං කරගන්න දේෙන් මං කවදාවත් කෙනෙක්ට වරදක් වෙන දෙයක් කරන්නේ නැහැ. ඒ වගේම මගේ සර්කල් එක ගොඩක් පොඩි. ඒ කියන්නේ මං ගොඩාක් ළඟින්ම ඇසුරු කරන, මට ආදරය කරන, මම ආදරය කරන ඔය පණ උනක් දෙනවා කියන සෙට් එකකින් ඉන්නා නේද? අන්න ඒ කට්ටිය හරියම අඩුයි. ඉතින් ඒ වගේ පුංචි පිරිසක් තමයි මගේ සර්කල් එකේ ඉන්නේ. ඉතින් ඒක නිසාම අපිට සතුට රඳවා පවත්වාගෙන යන්න පුළුවන්. ඒ වගේම තමයි මගේ ෆැමිලි එක. ඉතින් මගේ ෆැමිලි එකට දෙන්න පුළුවන් උපරිම කාලය මං හැම වෙලාවෙම දෙනවා. මං කොච්චර බිසි වුණත්, මං කොච්චර වැඩ ගොඩක හිර වෙලා හිටියත් මගේ ෆැමිලි එකේ කරන්න ඕන දේවල්, ඒ වගේම තමයි මගේ අතින් වෙන්න ඕන යුතුකම් මම කවදාවත් පැහැර හරින්නේ නැහැ. ඉතින් එහෙම දේවල් අපේ ජීවිතයට චුට්ට චුට්ට එකතු කරගන්නකොට අපේ ජීවිතේ සාර්ථක වෙනවා. ඒ වගේම තමයි සතුටින් ඉන්න දවස් හේතු ගොඩාක් හැදෙනවා. ඒක නිසා ඔයාගේ ජීවිතේත් මම ඔය කිව්ව දේවල් ඔයා එකතු කරගෙන නැත්තම් අනිවාර්යයෙන්ම මේ දේවල් එකතු කරගන්න පුරුදු වෙන්න. දවල්ට කාලේ හැම අපි දෙන්න ඕඩර්ස් ටික පැක් කරගත්තා. දැන් ඔන්න හවස් වරුවේ අපි දෙන්නත් එක්ක යන්න ලෑස්ති වෙන්නේ චූටි පුතාගේ නර්සරි එකේ තියෙන භක්ති ගීත බලන්න. මම ඇඳගෙන ඉන්න ලස්සන සුදු පාට ගවුම ගත්තේ මෙන්න මේ TikTok page එකෙන්. එයා ගාව තියෙන ඩිසයින් හරිම ලස්සනයි. ඔන්නවල බලන්න ආසයක් තියෙන අපේ පුංචි උපාසක මහත්තයා කොයි විදිහටද හිටියේ කියලා. ඔන්න ඔය විදිහට තමයි හිටියේ. එයාව පිළිගන්නත් දාලා හිටියා. ඒක නිසා අපි ටිකක් කලින්ම එතෙන්ට ගියා. ඉතින් අද මට ගොඩාක් විශේෂ දවසක්. මගේ චූටි පුතා ලොකු ස්ටේජ් එක සින්දුවක් කියනවා කියන්නේ අද තමයි ඒ 15 වෙනි දවස. ඉතින් ඒක නිසා මට ඒක ගොඩාක් විශේෂයි. මගේ අම්මා තාත්තා මල්ලි හැමත් ඇවිල්ලා හිටියා මෙයාලගේ භක්ති ගීත බලන්න. ඉතින් එයා හරි ලස්සනට කිව්වද කොහොමද කිව්වේ කියලා ඔයාලත් බලන්න ආස ඇතිනේ. ඉතින් ඒක නිසාම මම පොඩි වීඩියෝ එකක් එකතු කරා.